Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්න ඇති මේ වීඩියෝ එක මොකක්ද කියලා. අද උදෙන්ම ගියා අපිට කාර් එකක් ගන්න. ඉතින් කාර් එක ගන්න යන එකේත් vlog එකක් කරන්න ඕනි කියලා හිතුණා. ගන්න යන එක තමයි මේ vlog එක. ඒකේ මුලින්ම ගිහිල්ලා බෑන්ක් එකෙන් සල්ලිත් අරගෙන අපි එහෙමම හයිවේ බස් එකක තමයි ගියේ. අපි ගියේ කොට්ටාවට. බස් එකක ගිය කාලයක් මතක නැහැ. ඉතින් බස් එකේ ගියේ අපි එනකොට කාර් එකේ එන නිසා බස් එකේ ගිහිල්ලාම නැහැ වැඩි එක්ක නිසා අපි ගණේ මුල බස් එකෙන් කඩවතට ගිහින් කඩවතින් හයිවේ එකක කොට්ටාවට ගියා. එහෙම තමයි අපි ගියේ. ටිකටුම් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමුණක් පසුපස වාගේ නැගෙනවා. හරි ඊට පස්සේ අපි හයිවේ බස් එකට නැග්ගා. කඩවතින් හයිවේ බස් එකට නැගලා අපි කොට්ටාවට ඇවිල්ලා උදේට කන්න ගියා. මේ ලේසි සිංගර් ෆිනන්ස්. හරි ඊට පස්සේ තාත්තගේ යාළුවෙක් තමයි අපිට කාර් එක ගන්න තියෙන තැන පෙන්නලා හොඳ තැන සෙට් කරලා එයා අපිට ගොඩක් උදව් කරා. ඉතින් එයාව අපි වෙක් කරගෙන යන්න කාර් එක ගන්න තැනට. ඉතින් අපි දැන් එයාගේ වාහනේ නැගලා අපි යනවා ආර්ය මෝටර්ස් කියන කාර් එක ගන්න තැනට යන්න. හරි දිගටම බලාගෙන ඉන්න. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමුණක් පසුපස වාගේ දැනෙනවා. හරි ඉතින් මේ තියෙන්නේ අපි ගන්න යන කාර් එක. මේකේ නම ටාෆ්ට්. ඉතින් මම මෙතන ඕගොල්ලන්ට දාන්නම් මේ කාර් එකේ විස්තර. එතකොට මේක කොහෙන්ද ගත්තේ, මොන ෂොප් එකෙන්ද ගත්තේ, ඒ සේරම ඕගොල්ලෝ බලලා මේ තියෙන contact number මම description එකේ දාලා තියන්නම්. මේගොල්ලොන්ගේ numbers ඔක්කොම ටික අලුතෙන්ම brand new Japan තමයි මේක. හද කොළ පාට කලර් එකත් ලස්සනයි. අපි ගත්ත මේක ඩිෆෙන්ඩර් ලුක් එකකුත් තියෙන නිසා මේක තමයි අපි තෝරගත්ත කාර් එක. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමුණක් පසුපස වාගේ දැනෙනවා. ඊට පස්සේ අපි ගියේ කෙලින්ම ඔෆිස් එකට. එතනදී තමයි අපිට කාර් එකේ යතුර දුන්නේ. ඉතින් එතනදී ඔක්කොම ඩොකියුමන්ට්ස් ටිකයි කාර් කී එකයි දෙකම අපිට දුන්නා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමුණක් පසුපස වාගේ දැනෙනවා. ඊට පස්සේ ඩොකියුමන්ට් ටික සයින් කරලා අපි කෙලින්ම කාර් එකත් අරගෙන ගියා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමුණක් පසුපස වාගේ දැනෙනවා. මේකේ තියෙන ඔප්ෂන් එකක් තමයි මේකේ උඩ ග්ලාස් එක අපිට අරින්නත් පුළුවන්. ඉතින් මේ වගේ ඔප්ෂන් එකක් තියෙන නිසා මම ගොඩාක් ආස කරා. දාන්න බෑ මේක නවතිනවා කියපන්. ඊට පස්සේ කොහොම හරි අර ආපු අංකල්ගේ වැඩ ටිකකුත් කරගෙන මහන්සියට අපි ගියා කූල් මොනා හරි බොන්න ගන්න කියලා.
නෙවෙයි නේද? මොනවද කරන්නේ ඉස්තරීදී. කාර් එක හොඳම හොඳ වාහනයක්. මේක වුණා 93ක්. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරපාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා. හරි ඊට පස්සේ අපි ගියා හොටෙල් එකට දවල්ට කන්න. එහෙමම දවල්ට කාලා අයිස්ක්‍රීමුත් ඕඩර් කරලා අයිස්ක්‍රීමුත් කාලා අපි කෙලින්ම ගියා කනත්තට. කනත්තට ගිය ඇයි කියලා බලන්න ඉන්න දිගටම වීඩියෝ එක ඉවරනකම්. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරපාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා. ඈ? මම මේ අලුතෙන් ගත්තේ වාහනේ. මේක දැක තමයි මම බලන්නේ ඒ නම්බර් එක කියන්නේ. ඉතින් ඉස්සෙල්ලාම යන්නේ අම්මයි තාත්තයි බලන්න. මගේ හැටි එහෙමයි. මේ මම ළඟදී එන්නම් අර මේ පැත්තේ අර මම කියන්නේ. ඔව්. හරි දැන් ඔයාලා දන්නවා ඇතිනේ කනත්තට යන්නේ ඇයි කියලා. තාත්තා ගත්ත හැම කාර් එකක්ම අරගෙන මුලින්ම ආවේ කනත්තට එයාගේ අම්මටයි තාත්තටයි කාර් එක පෙන්වන්න. ඉතින් ඒ ආශිර්වාදය ගන්න අපි කනත්තට ගියා. එතකොට කනත්ත වහලා තිබ්බේ. කොහොම හරි අපි ඉප්පක් කඩලා ඇතුළට ගිහිල්ලා තාත්තගේ ආසාව ඉෂ්ට කරගත්තා. මෙන්න මෙතන ඉන්න. මගේ තාත්තා අම්මයි තාත්තයි. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරපාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා. ඊට පස්සේ අපි කනත් ඇතුළටත් ඇවිල්ලා එයාලවත් බලලා කාර් එකත් පෙන්නලා අපි කෙලින්ම ගෙදර ගියා. හැමදාම ගත්ත කාර් එකට තිබ්බ පුතු පිළිමෙත් ගෙදර ගිහිල්ලා කාර් එකෙන් සෙට් කරලා හන්සි ඇරලා ගෙදරට ගියා. ඉතින් ඔන්න ඔහොම තමා මගේ මේ vlog එක අදින් ඉවර වෙන්නේ. අම්මයි තාත්තයි මාමයි ලොකු අම්මයි. මේකනේ නෑ නෑ. තුන් දෙනා මෙතන ඉන්නේ. මේ ගහ තියෙන්නේ ගහ ගහ. ඉතින් දිගටම වීඩියෝ එක බලන් හිටිය හැමෝටම ස්තුතියි. ආයි තවත් දවසක vlog එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. බයි බයි. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරපාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා.